ආයුබෝවන් පාට්කුරුල්ලොට එල්නාට නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් මම්මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. මම ඔයාලට කියන්න යන්නේ මේ කතාවේ තවත් ලස්සන සිදුවීමක් ඉස්සරහට සිද්ධ වෙන්න යන. ඔයා දන්නවනේ මේ වෙද්දි භාවනා කරන්න හදන්නේ මොකක්ද කියලා. ඇත්තටම භාවනාවට ඕන වෙන්නේ කෙවින්ගෙන් වගේම නිම්නාවගෙන් පරිගන්න. ෆොන්සේකා ෆැමිලි එකම පරිගන්න තමයි භාවනා මේ වෙලාවේ උත්සාහ කරන්නේ. ඉතින් භාවනා ඒකට හුඟක් දේවල් කරනවා. මම මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේත් අන්න ඒ වගේ සිදුවීමක් ගැන. ඔයා මේ වීඩියෝ එක බලලා අනිවාර්යෙන් මේකට කැමති නම් ලයික් කරලා කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව channel එක subscribe කරගෙනම වීඩියෝ එක බලන්න එකතු වෙන්න කියලාත් හුඟක් ආදරෙන් මම ඔයාගෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ ඔන්න බලන්නකෝ භාවනා මේ සැරේ කෙවින්ව හම්බෙනවා. කෙවින්ව හම්බෙලා කෙවින් එක කතා කරලා අවසානයේදී නිම්නාවිත් එතනට එනවා. නිම්නාවි ආවට පස්සේ ඇති වෙන්නේ ලොකු ප්‍රශ්නයක්නේ. ඉතින් ඔන්න මෙතනින් එහාට නෝතින භාවනා ඊළඟට කරන්නේ නුරාන්න මුණ ගැහෙන එක. භාවනාවට ඕන වෙනවා නුරාන්න එක කතා බහ කරන්න. ඇත්තටම මේ වෙලාවේ මේ දෙන්න එකතු වෙලා මාස්ටර් ප්ලෑන් එකක් ගහනවා. ඒ මේ දෙන්නට ආපහු එකතු වෙන්න බැරි විදිහටම මේ දෙන්නා දෙපැත්තකට කරන්න තමයි භාවනා වගේම නුරානුත් එකතු වෙලා වැඩ කරන්න පටන් ගන්නෙ. ඉතින් මේ දෙන්න එකතු වුණාට පස්සේ නිම්නාවිට වගේම කෙවින්ටත් ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද මොවුන් දෙන්න එකතු වුණාට පස්සේ මේ කම්පැනිය වටන්න වගේම මොවුන්ගේ පවුල් වල මිනිස්සුන්ව රිද්දවන්න ඒ වගේ හුඟක් දේවල් කරන්න උත්සාහ දරාවේ. ඉතින් ඒක නිසා භාවනා වගේම නුරාන් දෙන්න එකතු වෙලා මේ දේවල් හුඟක් ප්ලෑන් කරලා කරන්න තමයි ඉස්සරහට තියෙන්නේ. ඔන්න ඉතින් මේ වගේ කොටසක් මේ කතාවේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි යාළුවනේ භාවනා කොයිතරම් රඟපෑවත් කොයිතරම් නැටුවත් අවසානයේදී භාවනාවටත් සිද්ධ වෙනවා මේ හැම දෙයකටම වන්දි ගෙවන්න.